සමහරවිට කියනවා මම ආව ජර්මනියට තනියම මම හැමදේම කරගත්තේ තනියම කියලා. ඒක ගොඩාක් වැරදි දෙයක්. මොකද මට එන්න මගේ අම්මලා තාත්තලා මගේ යාළුවෝ ගොඩාක් උදව් වුණා. එතකොට ඒ ආවට පස්සේ ඒ හැම ඉන්න තැනක් දුන්න කට්ටිය අර හැම දෙයකින්ම කවුරු හරි කෙනෙක් ඉඳලා තියෙනවා අපි පිටුපස්ස එක්ක knowledge එකෙන් එක්ක inspire කරලා එක්ක අපිට මූල්‍යම වශයෙන් කවුරු හරි කෙනෙක් ඉඳලා තියෙනවා අපිට උදව් කරන්න නේ. So I think අපි කවදාද කිව්වොත් අපි තනියම තමයි සක්සස් වුනේ වගේ එක වැරදි. එහෙම වෙන්න බෑ. අපි අනිවාර්යයෙන්ම කාගෙන් හරි ඉන්ස්පයර් වෙලා තියෙනවා අදහස් අරගෙන තියෙන YouTube එකකින් හරි මං කියන එක තමයි අර හැම වෙලේම කෙනෙක් එම උඩට යන්න මං හිතන්නේ ඕන වෙන ප්‍රමාණය වැඩි වෙනවා කට්ටියව. එතකොට අපිට බෑ අපිට කවුරුත් එපයි කියලා ඉස්සරහට යන්න. Hello guys, welcome back to my YouTube channel. මම ජයිනි ජර්මනි ජීවත් වෙන ගර්ල් කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එකේ මම අද කතා කරන්න ඕනේ ඇයි අපිට networking කියන දේ ගොඩාක් වැදගත් වෙන්නේ. ඔයා වෙන රටක ස්පෙෂල් ඉන්නවා නම් අපිට මොකද ලංකාවේ ගොඩක් අපිට මිනිස්සු අපි අඳුරනවා. එතකොට අපි ලොකු සර්කල් එකක් ඉන්නවා. එතකොට අපිට සමහරට ඒක මිසින් වෙන්නේ නැතුව ඇති ලංකාවේ මේ networking කියන දේ. නමුත් ඔයා ස්පෙෂලි වෙන රටක ජීවත් වෙද්දී ඔයාට බෑ තනියම හැමදේම කරගන්න. එහෙම කවුරු කිව්වොත් මම හරිම ඉන්ඩිපෙන්ඩන්ට් මට කවුරුත් ඕනේ නැහැ කියලා මම ඒක දකින්නේ වැරදි දෙයක් විදියට. මොකද අපි at the end හැමෝම අපි ආශා කරන මිනිස්සු අපිට ගොඩාක් හැම කෙනෙක්ම අත්‍යවශ්‍ය වෙනවා. මම හිතන්නේ වයසට යන්න අපිට හරි ලේසි මිනිසුන් එක්ක තියෙන සම්බන්ධ බ්‍රිජස් බර්න් කරන එක හරි ලේසි පවත්වාගෙන යවන්නට වඩා. නමුත් මං හිතන්නේ ඒ පවත්වා යන එක ගොඩාක් ඉම්පෝටන්ට්. පොඩි කාලේ ඉඳන් මට අපේ අම්මලා කිව්ව දෙයක් තමයි ඔයා දන්න දෙයට වඩා ඔයා දන්න කට්ටිය තමයි වැදගත් කියලා. ඒ කියන්නේ it's all about who you know කියන අර මේ වැඩේට කවුද ඉන්නේ හොඳම. මේ වැඩේට කවුද අර හැම වෙලේම අපි කට්ටියව දැනගෙන ඉන්නක හොඳයි. මොකක් කර ප්‍රශ්නයක් වෙනකොට networking කියන දේ අර fake වෙන්න. බබලට fake විදියට හැසිරෙන එක. ආත්මార్థකාමී විදියට ඒ ආලව misuse කරන නෙමෙයි. අපි ඇත්තටම මිනිසුන්ට ගරු කරනක මත තමයි එයාලා අපිට ගරු කරනවද කියලා රදා පවතින්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මම බොරුවට ඔයාලට හොඳින් කතා කරලා ඉන්නවා. නමුත් මම පස්සේ ඔයාලට බයිනවා නම් මම ඒක ඔයාලට දැම්ම තේරුනේ නැතුණාට ඒක පහුවෙලා හරිය තේරෙනවා. අර genuinely අපි මිනිස්සෙක්ට respect කරනවද? කෙනෙක්ගෙන් උදව්වක් ගත්තට අපි වෙන තවත් කෙනෙක්ට උදව්ව ඒකම හරි වෙන උදව් කරනවද? අර uplift කරනවද අපි වෙන කෙනෙක්ව? අර genuinely අපි උදව් කරනවද? genuinely අපි respect කරනවද? ඒ දේවල් ඇත්තටම ගොඩක් බලපානවා. ඇත්තටම relationships පවත්වාගෙන යන්න. ඇත්තටම මේකේ වෙන්නේ ඔයාට උදව් කරනවා වගේම ඔයා කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන ඉන්නවා වගේම ඔයාට දවස් උදව්වක් ඕන වුණාම ඔයත් එක්ක ලබා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම සමහරවිට අපි හිතනවා උදව් ගන්න එක හරිම selfish කියලා. ඇත්තටම එහෙම නෑ. සමහරවිට ඒක එහෙම උදව් ගන්නත් ඔයාට courage එක තියෙනවානේ. අර ඒකේ කිසිම වරදක් නැහැ උදව් ගන්න එක. හිතන්න ඔයා වෙන රටක ඉද්දි එතකොට ඔයාට ඉන්න තැනක් හොයාගන්න සහ රස්සාවක් හොයාගන්න. අර ඒ වගේ දේවල් වලට උනත් අනිවාර්යයෙන්ම community එකක් ඉන්නවා නම් ඇත්තටම ගොඩාක් වටිනවා. ඒ කියන්නේ ඔයාට ඉන්න තියෙන වගේ පවුලෙන් ඈත්ලා නම් ලංකාවේ පවුලෙන්. එතකොට ඔයාට තව ඔයාගේ මෙහි කට්ටියක් ඉන්නකොට ඔයාට මාරු උදව් වෙනවා එක අර ලොකු ශක්තියක් වෙනවා. අර පාළුව ඇති වෙන්න සහ ඔයාව මොටිවේට් වෙන්න. තව අපිට මොනවද ඉගෙන ගන්න දේවල් බලන්න. ඊට පස්සේ යාළගෙන් දේවල් ඉගෙන ගන්න මම විශ්වාස කරන දෙයක් තමයි අපි හම්බෙන හැම කෙනාගේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒකට open minded විදිහට ඉගෙන ගන්න. අපි ඇත්තටම listen කරන්න ගත්තත් අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් කට්ටියකින් දේවල්. ඔයාගේ මතයට වැරදි මතයක් වුණත් සමහරවිට ඒ මතයක් මෙහෙම වෙන්න පුළුවන් නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නේ. ගොඩක් වෙලාවට මට ගොඩක් opportunity ආවා යාළුකම් හින්දා. අර extra cash හොයාගන්න මොකක් හරි පොඩි job එකක් හරි මම කියන දේ ස්ටුඩන්ට් කාලේ. අර ඒ වගේ පොඩි දේවල් වලදී වුණා යාළුකම් ගොඩක් උදව් වෙනවා. ඔයාගේ career එක පැත්තේ උනත් උඩට යන්න. අපි හිතන පතන විදිහ දේවල් decide කරන දේවල් ඒ හැම දෙයකම අපිට බලපානවා අපි ආශ්‍රය කරන අයව. අපිට ලැබිලා තියෙන experiences. එතකොට සමහර අයගේ හිතන පතන විදිහ. වගේ අපි ඉගෙනගත්ත පාඩම් අන්න ඒ හැම දෙයක්ම උදව් වෙනවා. තියෙන අපි කියන කෙනාව නිර්මාණය කරන්න නේ. එතකොට ගොඩක් කටි වාර්ෂය කරන තරමට ඔයාට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. අහලත් ඇති කියමන your network is network කියලා. ඒ කියන්නේ ඔයා ආශ්‍රය කරන මිනිසුන් වැඩි වෙන තරමට ඒක diverse වෙන තරමට ඔයාට ඒක උදව් වෙනවා at the end ඔයාගේ network එකක් build up කරගන්න. especially මම විශ්වාස කරන්නේ female friendships ගානු ළමෙක් වුණාම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම දෙයක්. මම හිතන්නේ ඒක පිරිමි ළමෙක්ටත් එහෙමයි. මොකද එයාලා තේරෙනවා වගේම අපිව ගොඩක්ම තේරුම් ගන්න female friendsලා
එතකොට මට පොඩි කාලේ ඉඳන් මගේ හොඳම ගොඩක් ස්ට්‍රෝං ෆීමේල් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් තිබුණා. ඒක හැමදේම උදව් වුණා. ඉවෙන් මට මගේ හස්බන්ඩ් හොයාගන්න. මොකද මම දන්නවා කොහොමද ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනේ කියලා. කොහොමද ආශ්‍රය කරන්න ඕනේ මිනිස්සුන්ව කියලා. එතකොට මගේ ඒ කියන්නේ මගේ වැලියු එක මට හොයාගන්න මට ෆීමේල් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගොඩාක් උදව් වුණා. සහ හැම වෙලෙම අපි හිතන්න මොකක් හරි කෙනෙක්ගේ රෙඩ් ෆ්ලැග් එකක් දැක්කොත් ඒක අපිට කලින් අපි යාළුවෝ දකින්නවානේ. එතකොට මට මේක කියන්න ඕනේ අර ෆ්‍රෙන්ඩ්ෂිප්ස් කියන එක අර අපි මිනිසුන් අඳුරගෙන ඉන්න එක ගෑනු පිරිමි ඕනම කෙනෙක්ව අපිට මාර ඉම්පෝටන්ට් අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න. ඊළඟ පොයින්ට් එකක් තමයි හැම කෙනෙක්ගේම මොකක් හරි ප්‍රශ්න වලට මුහුණ දීලා තිබෙනවා. නේ තමයි හැම කෙනෙක්ගේම ස්ට්‍රෙන්ග්ස් තියෙනවා. ඒ වගේ තමයි හැම කෙනෙක්ගේම මම කියන්න කැමති නැහැ වීක්නසස් කියලා. නමුත් අර දේවල් තියෙනවා ඉම්ප්‍රූව් කරගන්න. කෙනෙක්ගේ ඒ වැරදි දේවල් වලටම විතරයි ફોකස් කරන්නේ නැතුව අපි try කරමු පුළුවන් තරම් ඒ කෙනාගේ හොඳ දේවල් කියන්නේ ඒව දිහා බලලා ඒවත් එක්ක ඉස්සරහට යන්න. ලොකුම දෙයක් තමයි මට රෙස්පෙක්ට් එක ඕනේ නම් අනිවාර්යයෙන්ම මම ඒ විදිහටම යාටලාට රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ. එතකොට තමයි ඒක අර අපි කියන්න ඕනේ නෑ වර්ඩ්ස් වලින්. ඒක අර එනර්ජි එකකින්ම මිනිසුන්ට දැනෙනවා. එතකොට ඔයාට උදව් වෙනවා ඒක අර ජෙනුයින් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් කනෙක්ෂන්ස් ඇති කරගන්න. අන්තිමට මම කියන්න ඕනේ කරන්න ඕනේ නැති දේවල් මම හිතන විදිහට මොකක් හරි අපි හිතන ප්‍රශ්නයක් වුණයි කියලා ඒක නෝමල් නේ. එතකොට අපි පුළුවන් තරම් try කරනවා නම් ඒක repair කරලා ඒකට අපි ඕන නම් sorry කියලා පුළුවන් නම් ඒ relationship එක පවත්වාගෙන යන්න. මේ මට කියන්නේ මේ point එකෙන් අර bridges burn කරන්න නැති තරමට හොඳයි. ඒ වගේ තමයි අපි හැමෝම කරලා තියෙන දෙයක් කරයි ඉස්සරහට දෙයක් gossips කියන එක අපි ඒක අනිවාර්යයෙන්ම ඒක backfire කරනවා. මේ දේවල් මිනිස්සු විදියට අපි හැමෝම කරන දේවල්. ගොඩක්ම දැන් social media වල එහෙම දානවා cut off toxic people කියලා වගේ දේවල්. නමුත් ඒක ගොඩාක් වැරදි දෙයක්. එහෙම අපිට කියන්න අයිතියක් නැහැ වෙන කෙනෙක්ට ඔව් මෙයා ටොක්සික් ඒකින්ද අපිට කට් ඔෆ් කරන්න ඕනේ කියලා. අපිට පුළුවන් හොඳම දේ තමයි කරන්න ඒක රිපෙයාර් කරගෙන ඔයා දුරස් වෙලා තමන් දුරස් ස්පේස් එක ගත්තට කමක් නෑ. ප්‍රශ්න පැන නොයා අපි ඒක විසඳන්නේ කොහොමද කියන එක බලන එක ගොඩක් හොඳයි මම දකින විදිහට. ඔයාට වඩා වෙන මතවාදයක් තියෙනවා නම් ඒකටත් ලිසන් කරන්න. ඇයි යාලෙම හිතන්නේ කියලා බලන්න. ඔයාට මොකක් හරි උදව්වක් ඕනේ නම් ඒක ඉල්ලන්න. ඒකට පොඩ්ඩක්වත් ලැජ වෙන්න එපා. ඒක වර්ස්ම දේ වෙන්න පුළුවන් යාලා බෑ කියන එක නේ. ඔපචුනිටිස් වලට එහෙම පුළුවන් තරම් අහලා බලන්න. එතකොට ඒ වගේම අපි පැත්තෙන් පුළුවන් උපරිම උදව් කරන්න try කරමු. මම විශ්වාස කරන්නේ නෑ අපි තනියම ගමන යන්න ඕනේ කියලා. පුළුවන් නම් අපි කට්ටියවත් අප්ලිෆ්ට් කරගෙන ඉස්සරහට යද්දි මම හිතනවා ඒක මාර ලස්සන දෙයක් කියලා. ඉතින් මට මේක අන්තිමට කියන්න ඕනේ networking කියන දේ ගොඩාක් important. අනිවාර්යයෙන්ම අපි දෙයක් කරගෙන තැනක ඉන්නවා නම් එතනට පිටිපස්සේ ගොඩාක් මිනිස්සුන් ඉන්නවා. අපිට උදව් කරපු අඩුම තරම් වචනයෙන් හරි even හිතේ thought එකකින් හරි ඉතින් එයාලා හැම කෙනාවම අපිට අමතක කරලා යන්න බෑ. යන්න හොඳක් නෑ මං හිතන්නේ. ඔයාට opportunities ඉන්නවා නම් වෙන කට්ටිය වඳුර ගන්න, යාළුවෝ වඳුර ගන්න. මං හිතන්නේ හැම chance එකම ගන්න එක හොඳයි. chance එකක් දෙන එක ඕන කෙනෙක්ට. ඉතින් යා අපිට හරි ලේසි නෙගටිව්ලි හිතලා නෝ කට් ඔෆ් කරන්න කියන එක හිතන එක. නමුත් ඊට වඩා ගොඩක් කරේජ් එක ඕනේ ඕපන් වෙලා යාළුවෝ පොසිටිව්ලි දේ මිනිසුන්ගේ දැකලා එකකින් ඉස්සරහට යන එක මං හිතන්නේ. සෝ යා ඒක පොඩ්ඩක් හරි ඉන්ස්පයර් වුණා නම් මට කියන්න ඔයාට මොකද හිතන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Okay bye bye take care.